එන්න මේක. කකුල ගන්න මේක. උදු අප්පච්චිය. One hour later. ගයිස් අර මේ ටෙන්ට් එක ගහප එක අපි ස්පීඩ් කරලා දැම්මා. ස්පීඩ් කරලා දැම්මා අපි ඒක මේ අර කියන්නේ ටිකට දිගයිනේ ඒක ඉඳ ඔය ස්පීඩ් කරලා දැම්මා වීඩියෝ එක. ගයිස් වැස්සොත් කියලා තමයි අපිට කියන්නේ ටිකොලේ ගහගෙන ඉඳේ නෑ වැස්සොත් එහෙම ආයි ඉතින්. ආයෙ ගෙදර යන්න එපා බලු ටිකත් අරගෙන ඒකින්ද ගහුවේ මේ වැස්සොත් කියලා ඒ වුණාට වැස්සෙන්නේ නෑ. ගයිස් ඔන්න මගේ අදත් ඔයගොල්ලෝගේ සුපිරි හොරර් එක්ස්පෙරිමන්ට් එකක් ගේන්න අදත් ඔයගොල්ලෝම චාදරේ පිළිගන්නවා මගේ channel එකට. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබාගෙන යන්න. අද කොහොම හොරර් එක්ස්පෙරිමන්ට් කරන උඩට කියලා දාන්න. ඔයගොල්ලන්ට ඉන්නේ වෙලාව පෙන්නන්න ගයිස්. දැන් වෙලාව කීයද මන්ද? රෑ 11:39 ඔයගොල්ලන්ට පේනවා ඇතිද? කොයිලා ගස් වෙලාව ඔයගොල්ලන්ට පේනවා ඇති. 11:39 ගස් වෙලාව. 11:39 ගස් වෙලාව හොඳේ. අනිත් පැත්තට පේනවා ඇති ඔයගොල්ලන්ට. ඔහොම ආයෙ පෙන්න. මේ තින් ගස් වෙලාව. කොකද්ද බං එන්නේ? මේ තින් ගස් වෙලාව 11:39. ඔයගොල්ලන් අනිත් පැත්තට බලන්න ෆෝන් එක 11:39 ගස් වෙලාව. එහෙනම් අපි යන් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මේ තින් තරුෂණයි දුන්න challenge එක. ඔයාලට මම දෙන challenge එක තමයි හොල්මන් ගෙදරකට වා ගිහිල්ලා එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. රෑ 12ට හරියටම බිත්තර එක්ස්පෙරිමන්ට් එක කරන්න ඕනේ. ඒක තමයි මම දෙන challenge එක. අනිවාර්යෙන් මට එක් කරලා පෙන්නන්න. ඔයාලට එක් කරගන්න බැරුණොත් අනිවාර්යෙන්ම බිත්තර සිරප් එක කොච්චි තලලා දාලා බොන්න ඕනේ. විනාඩි දෙකක් ඉන්න ඊට පස්සේ. ඕ thumbnail එක දැකගෙන ඇති රෑ 12ට ගස් අපි කරන්න යන්නේ. රෑ 12ට ගස් අපි කරන්න යන්නේ. අන්නරේ තින් ගස් කොළ මං ගෙදර අපි යන්. මම යාළුවෝ පිටිපස්සෙන් එනවා බෑක් කරලා. ගොඩක් ලයිට් තියෙනවා පියා ගස් අපි. ඒ අතර අපි ඕගොල්ලෝ ටෙන්ට් එක ගැහුවා. ටෙන්ට් එක ගහගෙන අපි රෑ ගහන්න ඊට කඩ මදින්න අපි කොහොමද ටෙන්ට් එක ගැහුවා ගයිස්. අනිවාර්යෙන් channel subscribe කරන්න තමයි ඔයගොල්ලෝ කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් ගයිස් channel subscribe කරලා bell icon එකත් ඕල් press කරලා තියාගන්න. මේ වගේ සුපිරි වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් bell icon එක ඕල් press තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ notification එකක් එනවා. අනිවාර්යෙන් comment එකක් දාන්න ගයිස්. අපි මහා රෑ කරන්නේ. මෙතින් ගයිස් මේ ටෝච් එක ගලුවා මේ පැත්තට අල්ලගන්න. කොහොම මේ උඳු අල්ලන්න පොඩ්ඩයි. මේ මගේ යාළුවා මේ පැත්තේ පොඩ බය වෙලයි. අනිත් පැත්තට නකොනේ මට. මෙතින් ගයිස් ඉතින් හොල එක්ස්පෙරිමන්ට් කරන්න යනවා. ඕල්ට දාන්න එතනට ගිහලා වීඩියෝ එක. පිට ගහලා සෙටප් කරලා දැන් ගොඩක් වැඩ කරලා තින්නේ. අපි යම් මේ ටෙන්ට් එකට මෙන්න මේ මෙතින් ගයිස් අපි දැන් මේක ඉටිකොල බෑග් සේරම කරලා දිනවා. දැන් ගයිස් අපි චාලි කරන්න ඉන්න ඕනේ දැන් ගයිස්. මෙන්න මෙතන තමයි චාලි කරන්නේ. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. මෙතින් ගයිස් චාලි කරන දැන. මෙතින් ගයිස් චාලි කරන දැන. ඔයාලා දැන් පේනවා ඇති මේ දැක්කද? මේ yes no කියලා මම හදලා තියෙනවා ගයිස්. දැන් පැන්සල් හදා ගන්න ඕනේ දැන් ගයිස් දාන්න. මෙතින් ගයිස් ටෙන්ට් එක කියන්නේ වැස්සට මේ ගහගෙන තියෙන ගයිස් දැන් අපි තවත් බානක හොර එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. ඒකේ නම චාලි. දැන් ඒක කරන්න යන්නේ ගයිස්. අනේ මොන වෙයිද දන්නේ ගයිස්. මේ කියන්නේ බයන බය ගතියකුත් තියෙනවා ගයිස්. අනිවාර්යෙන් channel subscribe අපිට කරන්න ගයිස්. බයයි උනට කරන්න එපා. ඔයගොල්ලන්ට කොහොම හරි දෙන්න වීඩියෝ එක. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? Emotional, damn it! අම්මට ඒ ගයිස් අද शब्दයක් කරන ගයිස් මං හිතන ඔයගොල්ලන්ට ඒක හෙන්නති කියලා. නාදුණු શબ્දයක් ගයිස් අපි ඇතුළට යමු පොඩ්ඩක්. හිතා ගන්න බෑ ගයිස්. අපිට ගයිස් දැන් හොල්මන් ගෙදරට නිකන් ගයිස් අමුතුයි නිකන් ගයිස් මේතන. මොන අමුතු පරිසරයක් ගයිස් තියෙන්නේ. ඕන බොඳවලාගේ පේන ඇති කැමරාව. ඒ ගයිස් සද්ද නම් පොඩ්ඩක් නිකන් භයානකයි ගයිස්. හොල්මන් ගියා ගයිස් පාළු ගියක් කියන්නේ හදාගන්න බෑ. රෙඩි කිරීම ගයිස්. මේ ගෙදර කට්ටිය කොහොම හරි මොකක් හරි දෙයක්කට බය වෙලා තමයි ගිහලා තින්නේ. දැන් ඒගොල්ලෝ කොහෙද දන්නේ අපි දන්නේ නැහැ. කොහොමද මේ ගිහින් ගොඩක් පරණයි ගයිස් දන්නවනේ. දැක්කන ඔයගොල්ලෝ අර දැක්කන ඔයගොල්ලෝ මගේ part 1 වීඩියෝ බලනවා. මේකේ ගයිස් අපි පොඩ්ඩක් මෙන්න ගයිස් මිදුවා. ඊ බං නැගිට ටිකක් ගහන්න ඕනේ ගයිස් දැන්. අප්පට උඩ. අයියෝ ගයිස් අන්න මුන්දි නැගිටපන්. අයියෝ
දැන් මැද්දෙන් පැනට බයින්න එපා තප්පර පහක් දෙන්න සක්සබස් බටන් එක ඔබ අනිවාර්යෙන්ම තප්පර පහක් සක්සබස් බටන් ඔබ ඒ බං ඔබට දැන් බයිර බං මේ කරන්නේ මේ ගයිස් දැක්කන ඔයගොල්ලෝ මේ යස් කියන පැත්තට හැරිලා තියෙන මේ චාලි චාලි කියන එක යස් කියන පැත්තට හැරිලා තියෙන දැන් මේ කොලේ පුච්චන්න ඕනේ කරේ නෑ අපි ඕ වැඩ එක කැමරාවේ තියෙන ගයිස් මේ කූලතර බෝතලේ මේ තින්නේ අපි කියන්නේ බලු ටික උඹට මොකද ගියහන් උනේ යාග මේ කැමරාව දෙක ගිහුවා කිව්ව ඈ කවුරුහරි පිටට ගැව්වා වගේ නේ අමාරුද ගියහන්කෝ එතනම සීය නැති වුණා වගේ මොකක් කරුවා අයියෝ උඹ දැන් ගෙදර යනවද නෑනේ ඒ මාව දාලා යන්නේ බබා ගෙදර ගිහිල්ලා දැන් බිත්තර එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ඕනේ කරනවද කරමු ඈ ඉවත් ටික හරි වෙන්න පටන් ගත්තා ඈ අයියෝ ඒ කවුරුහරි ගැව්වා යා අමුතු නිකන් පරිසරේ නිකන් සතුත් කියා ගන්න ඔකට ඇහෙනවද දන්නේ නෑ පොඩ නැගිට්ට ගයිස් අර දැක්කනේ දැක්ක නැගිලා දැන් කැමරා පොඩ අවුල් ගණන් ගන්න එපා එන හිතන්න එපා පොඩ්ඩ දාන් වෙනවා ඩුම් වෙනවා ගණන් ගන්න හිතා ගන්න එපා මේක නේ යස් කියන පැත්ත හැරිලා තියෙන මේ පුච්ච මම්බා ඊ මගෙන් නිකන් ඔළුව එක්ක මේව මට හරි ගයිස් අපිට කරන්න දෙයක් නෑ මේ පුච්චන දැන් ගයිස් එනවා පුච්චන දැන් ඉතින් ගයිස් එක guys එක පිස්සි යන අමුතු විදිහකට guys දැන් අපි විච් එක්ස්පෙරිමන්ට් එක හදන්නේ පිටින් guys ඔකට දැන් ඔකේ නේද කො මේකෙන් guys පිටිනවා මේ අපි ට්‍රයිපෝඩ් එක ගණන් ගන්න එපා යන පිටකල යන්නේ පිටිනවා මට දිහා බයි කරනවා මට ඩාඩි වගේ ගයිස් මේ රතු පාට රවුම් මැදල මොකක් හරි එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න එක හොඳට Kayaknya වෙලා 12යි 24යි 12යි guys. දැන් වෙලා 12යි 24යි ඔයාලට පේන්නේ නැති. guys බිත්තරේ මුකුත් ඩැමේජ් මුකුත් කළා නැහැ guys. මේ දැන් මේක අපි මෙහෙම තියනවා. මෙහෙම තියනවා පොඩ්ඩක් guys මේක. මුකුත් කළා නැහැ guys. දැන් අපි guys ලේ ටිකක් දැන් මේක ඔයගොල්ලන්ට අර කලසුදු කරලා දානවා නැත්නම් කොපිරයිට් ප්‍රශ්න එනවා. මේ ලේ ටිකක් දැන් බිත්තරේට
ගේජන් චූලේ ඇඟිල්ල පොඩ්ඩක් අයකට විදලා ලේ ටිකක් දැම්මේ බොරනේ මේ ගයිස් ඇත්ත ඕන ඔයගොල්ලෝ බලන්න නිකන් පේන ඔයගොල්ලන්ට පේනයි කළසුදු කලින්ද හරියටම පේන්නේ ගයිස් ගයිස් ටිකෙන් අදහගන්න බැරි දෙයක් උනේ මම දැන් කැමරාව අනිත් පැත්තට කියන්නේ උඩු කියන්නේ ඉටිපන්දම් පත්තු කරලා බිත්තරේ ටික දාලා අනිත් පැත්තට හරපුවම අනිත් පැත්තෙන් පිපුරුව බිත්තරේ මම ඊට පස්සේ උඳුට කතා කරා උඳු පල්ලෙහාට ගිහින් ඉඳේ ඒක මට හිතා ගන්න බෑ ගයිස් කියන්නේ අමුතුම නිකන් එකක් මම අනිත් පැත්ත හැරිලා ඒ කියන්නේ අනිත් පැත්ත හැරිලා මේ පැත්ත බලද්දී තමයි පිපුරලා තියෙන්නේ මට ඒ ටික වීඩියෝ එකට කැප්චර් කරන්න බැරි වුණා ඔයගොල්ලෝ බලන්න මම කියන්නේ බිත්තරේ පිපුරන ටික කැප්චර් කරන්න බැරි වුණාට අර බිත්තරේ කියන්නේ පිටින ටික කැප්චර් කරගත්ත කොහොම හරි ගයිස් අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න භයානක ගයිස් මේක ඔයගොල්ලෝ කොබිල් එහෙම පේන විතර කට ගිනි ගන්න මේ මෙතන ට්‍රයිපෝඩ් එක ගස් මේ හොල්මන් විතර අපි යන් ගයිස් පොඩ්ඩක් මෙතන හොල්මන් ගෙදර ගයිස් පොඩ්ඩක් හොල්මන් ගෙදර ඉන්නේ ගයිස් මේ හිතා ගන්න බෑ ගයිස් සද්දයක් ඇහුණා බං කප්පරි උනාද මන්ද බං මට බෑ බං මං යනවා ගයිස් දැන් පේන්නේ නැති මේ ඉටි මන්දරුන් නිවිලා මොකද්ද මන්ද ගයිස් එන හුලඟකුත් එනවා නිකන් සත්තුත් කෑ ගහන එන්න ඉතින් අදහ ගන්න බෑ ගයිස් දැක්කනේ එන ගින්දර ගොඩක් ඉන්නේ මට බෑ බං මාත් දෙන්න ඔබ ඔබ යන ඔබත් යනවාද අනේ එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ නේද මේ කල්ලාම යනවා තව ටිකක් ඉඳලා මම මොකද වෙන්නේ කියලා බලන්න අපි නම් මේ ට්‍රයිපෝඩ් එක හදවගමුද කැමරා මේ කැම් එක ඒක තමයිනේ ඔව් ට්‍රයිපෝඩ් අතෙන් කියාගන්න බෑ හරිස්සි මොකක් කරලා ෆෝන් එක විසිකලා දුවන්න බෑ නේද ගයිස් ෆෝන් එකට වගේ ජීවිතේද නැද්ද ගයිස් ඒකනේ මෙතන ගයිස් දැන් මේ ඉතිපන්දන් ටික ගෙලෙව්වා බං 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 මොකද බං අන්න අරුව බං ගයිස් අරයාව සිය නැතුණා ගයිස් ගයිස් මොකද බං මොකද බං මොකද බං උනේ සිය නැතුණානේ ගයිස් එකපාරට අයියෝ එකපාරට ගයිස් මාව සිය නැති වුණා කියන හිතා ගන්න බෑ මොකක් වුණාද කියලා එකපාරට නිකන් මොකක් දැකලාද මන්ද මොකක්ද උනා බා එහෙම අපි දෙන්න කරමු මොකද කියන්නේ දැන් අද වීඩියෝ එක අරින් ඉවරමු